77 මැතිවරණ වේදිකාවේ මට අවුරුදු 10යි. අපිත් ඉන්නවා වේදිකාවේ තාත්තගේ කතාව අහන්න. 77 වේදිකාවේ ප්‍රධානතම පොරොන්දුවක් තමයි ගෙවල් ලක්ෂයක් හදනවා කියන පොරොන්දුව. ඉන්ද්‍රා විශිෂ්ටත්වය අපට විශ්වාසයි. Ceylon Green Life Plantation Private Limited. රණසිංහ ප්‍රේමදාස දිවංගත මගේ ආදරණීය පියාණන් හැම ජූනි මාසයක්ම වෙන් කරේ ගත කරේ ජූනි මාසෙත් ජූලයි මාසෙත් ජූලි මාසෙත් මුල් සතිය ගම්මුදා වැඩසටහන මේ ගම්මුදා වැඩසටහන ආරම්භ වුණේ යාපහුව මැතිවරණ කොට්ටාසේ පළවෙනි උදාගම බඩගම උදාගම නිවාස වැඩසටහන හරහා ඒකාබද්ධ ගෘහ කුටුම්බ සංවර්ධන වැඩසටහන නිවස කේන්ද්‍ර කරගෙන නිවසක් ලබා දීම ඇතුළු ගෘහයේ ආර්ථිකයේ ගොඩනගන ගෘහමූලික පෞල් ලේඛකයේ කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ ආදායම් උත්පාදන සුබසාධන වැඩසටහනක් එතුමා කියනවා. මට මතක් වෙනවා 77 මැතිවරණ වේදිකාවේ මට අවුරුදු 10යි. අපිත් ඉන්නවා වේදිකාවේ තාත්තගේ කතාව අහන්න. 77 වේදිකාවේ ප්‍රධානතම පොරොන්දුවක් තමයි ගෙවල් ලක්ෂයක් හදනවා කියන පොරොන්දුව. ගෙවල් ලක්ෂයේ වැඩසටහන සාර්ථකව අවසන් කරා. ඉන්පසුව දසලක්ෂය 15 ලක්ෂයේ වැඩසටහන ආරම්භ කරා. පටන් ගත්තේ ගෙවල් හදලා බාර දෙන්න. ඒ නිවාස ලක්ෂයේ වැඩසටහන. හැබැයි එතුමා තේරුම් ගත්තා වෙනස් ක්‍රමවේදයකට යන්නට ඕන. මොකද නිවසේ පරිමාණය, නිවසේ පිහිටීම, ඒ නිවස නිර්මාණය විය යුතු ආකාරය දා නිවාස දසලක්ෂයේ වැඩසටහනේ තීන්දුව తీරන කරේ රජය. දැන් රජය හදලා දුන්නා ගෙවල් ලක්ෂයක් නෙවෙයි ඊට වැඩිය 1,38,000ක් ඉදි කරලා අවසන් කරා. ඉන්පසු ආපු නිවාස දසලක්ෂයේ සහ නිවාස 15 ලක්ෂයේ වැඩසටහන් වල රජය කවදාවත් ගෙවල් හදලා දුන්නේ නැහැ. ඒ නිවෙස් හිමියාට ඕන ආකාරයට නිවස නිර්මාණය කිරීමේ අවස්ථාව ලබා දුන්නා. ඒ ගෘහ ඒකකයේ මූලිකයන් නිවාස ණයක් ලබා දීලා ඒ ගෘහ මූලිකයාගේ සිතුම් පැතුම් වලට අනුකූල නිවස නිර්මාණය කිරීමේ වැඩසටහන තමයි සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන. නිවාස දසලක්ෂයේ 15 ලක්ෂය දියත් කරේ. ඒ නිවාස දසලක්ෂයේ 15 ලක්ෂයට අර මම කියපු ආකාරයට නිවාසය පිහිටා තිබෙන භූමියේ ඉවතු වගාව, පරිසර වැඩසටහන, සෞඛ්‍ය වැඩසටහන, ආර්ථික පුනර්ජනනීය ආර්ථික වැඩසටහන මේ අනාදි වශයෙන් ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක. සමාවෙන්න මට සඳහන් කරන්න බැරුණා අපේ යුද පෙරමුණේ හිටපු මේජර් ජෙනරල් රණවන මැතිතුමා අතවශ්‍යන වීරෝදාර රණවිරුවේ ද සොල්දාදු මම දන්නේ මම නම් භාවිතා කරන්නේ රණවිරුව කියන වචනේ. මට නම් මදිකමක් නැහැ මේ අපේ රට බේරගත්ත රණවිරුවන්ව සොල්දාදුවන් කියලා මතක්. දැන් මම හිතන්නේ ඒකත් පොඩ්ඩක් තේරුම් ගන්න වෙනස් වෙලා තියෙනවා.
ඒක හොඳ දෙයක්. හොඳ දෙයට හොඳයි කියන්න ඕනේ. සමාවෙන්න මට නම කියන්න අමතක වුණා. ඒ නිසා මේ නිවාස වැඩසටහන ලක්ෂ්‍ය දසලක්ෂය 15 ලක්ෂය. පළවෙනි ලක්ෂය ගේ හදලා දුන්නා. ඊට පස්සේ තේරුම් ගත්තා ආණ්ඩුවට ඕන විදිහට තමයි ගේ හැදෙන්නේ. ගේ පදිංචි වෙන පවුලට ඕන විදිහට නෙවෙයි. ඒ නිසා ඒක වෙනස් කරා. වෙනස් කරලා ආණ්ඩුව ගෙවල් හදලා දෙන පුද්ගලයා වෙනුවට මැදිහත් කරුවා බවට පත් වෙනවා. හවුසින් ෆැසිලිටේටර් කියලා කියන්නේ. එහෙම තමයි දසලක්ෂය 15 ලක්ෂය ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. අපේ රටේ දේශපාලන ශාස්ත්‍රයට ප්‍රවේශ වුණායින් පස්සේ මම දැක්ක දෙයක් තමයි රටේ අධ්‍යාපන ක්‍රමය තුල අපි කන්නංගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්පය අගය කරන පුද්ගලයා. හැබැයි අධ්‍යාපනයේ බෙදීමක් තිබෙනවා. ප්‍රභූ පාසල් නිර්ප්‍රභූ පාසල් අතර අද නිදහස් අධ්‍යාපනය එදත් බෙදිලා අදත් බෙදිලා. ඉතින් මම හිතුවා අර මගේ තාත්තා දුන්න උපදේශ අර මේ අද නිදහස් අධ්‍යාපනයේ තිබෙන මේ බෙදිල්ල ඉවත් කරන්නට අපිත් මේ තියෙන වරදක් නිවැරදි කරන්න අපිත් හොඳ දේ යෝජනා කරන්න. ඉතින් සක්වල වැඩසටහන යටතේ අපි ස්මාර්ට් බෝඩ් එකක් දෙනකොට දරුවන්ට උගන්වනවා සමාන වචන 10ක් ඉගෙන ගන්න. මේ මගේ තාත්තා මට කිව්වද. දැන් බලන්න 2019 ඔබ විහිළුවට ගත්තා. 2024 ඊට වැඩිය විහිළුවට ගත්තා. දැන් විහිළු කරලා සමච්චල් කරලා මැතිවරණක් දිනාගත්තා. දැන් බොහෝ දෙනෙකුට දිනාගත්තු අයට වාක්‍ය දෙක තුනක් ගලප ගන්නට බෑ. මම පැහැදිලිව කියනවා ඒක ඒගොල්ලෝගේ වරදක් නෙවෙයි. රටේ කීද වාචක අඩුපාඩුවක් හඳුනාගෙන මේ නිවැරදි කරගන්නට තියෙන ලොකු මදිකමක්. වෙනස් වෙන්න හොඳ නැහැ. අපි ප්‍රාකාර බැඳගෙන කොටුපවුරු බැඳගෙන සංවෘත රටක් හැටියට ඉන්න ඕන. කන්නාඩි ඉස්සරහා ගිහලා අපි අපිටම කියා ගන්න ඕන අපි හොඳයි, ජය වේවා, ජයශ්‍රී, අපි තමයි හොඳම එකකින් කරේ, අපි තමයි සිස්ටම් චේන්ජ් කරන්නේ. මේ වැහිච්ච රට තුල ඕක කියව ගන්න. මොකද්ද කේද වාචකය? රජය නියෝජනය කරන බොහෝ දෙනා දුටු තන සමච්චලයට ලක් වෙනවා. මේ රජය නියෝජනය කරන ඇමතිවරු විතරක් නෙවෙයි. මේ ඛේද වාචකේ රට පුරාවටම තියෙනවා. හැබැයි ඒක නිවැරදි කරන්න බොහොම අමාරුයි. ගෝත්‍රික මානසිකත්වය නිසා. ගතානුගතික සිතිවිලි නිසා. මට මතකයි අපේ තාත්තා වැඩසටහනක් පටන් ගත්තා. ගෞරවනීය මහා සංඝරත්නය ඉංග්‍රීසි භාෂා කුසලතාවය ප්‍රගුණ කරන ඉංග්‍රීසි භාෂාවෙන් විදේශීය රටවල ධර්මදේශනා පවත්වනවා. එදා එහෙමයි හිතුවේ. ඒ කියන්නේ ඉදිරි දැක්මක් තිබුණා. දුර දක්නා නුවණක් තිබුණා. වැඩපිළිවෙලක් තිබුණා. දැන් පොඩ්ඩක් හිතලා බලන්න. හදවතට තට්ටු කරලා අහන්න. ඔබගේ දුවා දරුවා යන පාසල රජයේ ග්‍රාමීය පාසලක් නා. තවත් පවුලක දුවා දරුවෙක් යනවා නම් නුවර නගරේ ජාත්‍යන්තර පාසලට. බහුජාතික බැංකුවකින් බැංකින් ඇසිස්ටන්ට් ඇබෑර්තු පුරවන්න ඉන්ටර්වියුස් කරනවා. මොන දරුවද රස්සාවට යන්නේ? මොකද ඉන්ටර්වියු එකට මුණ දෙන්නේ ඉංග්‍රීසියෙන්. අය බහුජාතික බැංකුවක රැකියාවක් ලැබෙනවා කියන්නේ
බොහොම සාර්ථක අනාගතයක් නිර්මාණය වෙනවා. හොඳ ඉනිමගකුත් නිර්මාණය වෙනවා. තමන්ට කුසලතාවය, දක්ෂතාවය, නිපුණතාවය තියෙනවා නම් පොඩි තැනේ ඉඳලා ඊළ දැනට යනවා. කියන්නකෝ බලන්න. ගමේ නිදහස් අධ්‍යාපනයේ ක්‍රියාත්මක වෙන පාසලේ දරුවටද බහුජාතික බැංකුවේ අර සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා ඒ ඉන්ටර්විව් කරන පුද්ගලයාත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරලා එයාටද රසාව හම් වෙන්නේ? එහෙම නැත්නම් අර ඇති හැකි පවුලේ දුවා දරුවා ජාත්‍යන්තර පාසලකටම ගිහිල්ලා පෞද්ගලික අධ්‍යාපනය තුලින් ලබන කුසලතාවය මත මෙන්න මේ ප්‍රශ්නය හඳුනා ගන්නට අදටත් අපි සූදානම්. දැන් හැමෝම කතා කරනවා ඩිජිටයිසේෂන්, තොරතුරු තාක්ෂණ විප්ලවය. හැබැයි තොරතුරු තාක්ෂණ විප්ලවය ගැන කතා කර කර තොරතුරු තාක්ෂණය උගන්වන්නේ 6 වසරේද? තොරතුරු තාක්ෂණ ඉගෙනීමට මොකද්ද ජාත්‍යන්තර ප්‍රමිතිය? K-12. මොකද K කියන්නේ? කින්ඩර්ගාර්ටන්. මුල්ලමාවි අධ්‍යාපනයේ ඉඳලා grade 12 කියලා තමයි ඔය ජාත්‍යන්තර හඳුනන එක තමයි kindergarten to 12. ඔයගොල්ලෝ නම් Google කරලා බලන්න K-12. එතකොට ලෝකයේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය පටන් ගන්නවා පෙර පාසල. එහෙම නැත්නම් මුල්ලමාවිය අධ්‍යාපන මධ්‍යස්ථානය. ඒ ජාත්‍යන්තර ලෝකයේ අධ්‍යාපන ශාස්ත්‍රයට ඉහළ ශ්‍රේණිගත කිරීම තිබෙන රටක්. අපේ රටේ පටන් ගන්නේ grade 6 එකේ. ඒකත් උගන්වන්නේ සිංහල භාෂාවෙන්. තමන් ඉංග්‍රීසි ස්ට්‍රීම් එකට ගියොත් මම හිතන්නේ අවස්ථාව දින ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න. නමුත් බොහොම දුර්ලභයි. ඒක කොහොමද අපි මේ ලොකුවට දානවනේ හෙඩ්ලයින් ගහනවනේ ඩිජිටල් කරණයට ලක් වුණු ශ්‍රී ලංකාව. ඔය ඩිජිටල් කරණේ ප්‍රතිලාභ ටික අර ප්‍රභූ පාසල් 14 හැරුණකොට අපේ රටේ තියෙනවා දල වශයෙන් පාසල් 10100කට වැඩි ප්‍රමාණයක්. ඒවෙන් ප්‍රභූ පාසල් කියලා කියන්න පුළුවන් ඔය ජාතික පාසල් වලින් කීපයකට සහ පළාත් සභා පාසල් කීපයකට පමණයි. බහුතරයකට නිදහස් අධ්‍යාපනය තුළ නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපනයක් ලැබෙනවා. හැබැයි ඉතින් දැන් නම් අපිට අහන්න ලැබෙනවා බොහෝ පාසල් වල මුදල් අය කිරීම සිද්ධ වෙනවා කියලා ස්මාර්ට් බෝඩ් එක ගන්න සල්ලි එකතු කරනවා. කම්පියුටර්ස් ටික ගන්න සල්ලි එකතු කරනවා. කන්නංගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපනය අත් වශයෙන්ම අද සහ මුලින්ම කාබාසීනියා වෙලා තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න. අද ලෝකයේ ඉක්මනින්ම වෙනස් වෙනවා. ඔබලා අහලා ඇති ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නිසා බොහෝ තැන්වල සම්ප්‍රදාන කුල රැකියාව ඔක්කොම ඉවරයි. ඒව කෙලින්ම ඔය chat GPT ගිහිල්ලා සමහර විට තමන්ගේ private assistant එහෙම නැත්නම් ලිපිකරු එහෙම නැත්නම් secretarial service එක ලේකම් සේවාව ඒ කරපු ඒවා chat GPT එකෙන් AI හරහා ඔක්කොම ගන්න පුළුවන්. එතකොට අර පරණ රස්සා ඔක්කොම ඉවරයි. දැන් මොකද අපේ රටේ ප්‍රතිපත්තිය මේ අලුත් රස්සා නිර්මාණය කරන්නේ? ප්‍රතිපත්තියක් තියෙනවද? එහෙම ප්‍රතිපත්තිය හදන්න පුළුවන් ද තොරතුරු තාක්ෂණය ඉගෙනීම grade 6 එකේ පටන් ගන්න? ඒකත් මව් භාෂාවෙන් විතරක් උගන්වන්න. මේවා තමයි මහ පොළොවේ ඛේද වාචකය සහ මහ පොළොවේ සත්‍ය. මේවා කියනකොට මේවා හාස්‍යයට ලක් කරනවා, විහිළුතහළු කරනවා. මටත් සමහරව කතා කරලා කියනවා ඕවා කියන්න එපා. ඉතින් ඕවා කියන්නේ නැත්තම් මම වෙන මොනවා කියන්නද? මොකද මම කියන්නද බලයට ආපු හැටි 133කින් විදුලි බිල අඩු කරනවා කියලා. එහෙම කියලා නොකර ඉන්නද කියන්නේ මට? වරායින් ගොඩ බාන විලට තෙල් ටික පාරිභෝගිකින්ට දෙනවා කිව්වා. ඒක කියන්නේ කියලාද කියන්නේ? දැන් අද උදේත් මම මේ දේ ප්‍රකාශ කරා. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ. දැන් දිගට හරහට අපේ රටේ ඇඟලුම් කර්මාන්ත ශාලා වැසීගෙන යනවා.
හයිඩ්‍රමනි එක, මාස් එක, බ්‍රැන්ඩික්ස් එක, තවත් කර්මාන්ත ශාලා රාශියක් ඒවා වහලා ඒගොල්ලෝ කියනවා නෑ මේ අපි මේ කරන්නේ මේ කර්මාන්ත ශාලා ඒකාබද්ධ කිරීමක් කියලා කියන්නේ. ඒකාබද්ධ කරනවා කියලා කර්මාන්ත ශාලා ගිහිල්ලා පිටරට පිටවනවා. දැන් මම දැක පහුගිය දවසක නියෝජ්‍ය මැතිවරයෙක් කියනවා මේ අලුත්ම කර්මාන්ත ශාලාවක් හදනවලු කෙසෙල් උපයෝගී කරගෙන ඇඳුමක් නිර්මාණය කරනවා. හොඳයි ඉතින් එහෙම කරන්න පුළුවන්. නමුත් මං කියනවා ඒක කරන්න ඉස්සෙල්ලා අර ඇඟලුම් කම්හල් 200 ඒ කර්මාන්ත ශාලා ටික ආරක්ෂා කරන්න. ඒ කර්මාන්ත ශාලා ටික රැකගන්න. මේ අපේ රටේ තියෙන මේ පුදුම ගතිය දැන් සංවර්ධන වැඩක් කරනකොට දැන් මේ සංවර්ධන වැඩේ කරන්නේ දේශපාලන නායකයෙක් නේ. බැරි වෙලාවත් ආණ්ඩුව වෙනස් වුණොත් ඒ හොඳ වැඩේ නතර කරනවා. නතර කරනවා එහෙම නැත්නම් නම් මාරු කරනවා. එහෙම නැත්නම් වැඩේ නතර කළා වෙනක් නමකින් ඒක ආරම්භ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ එක එක සංවර්ධන ව්‍යාපෘති ලේබල් වෙනවා. ඒකට ලේබල් ගන්නවා. බලන්න කොයිතරම් ප්‍රාථමික සිතිවිල්ලක්ද. කොයිතරම් ගෝත්‍රික සංකල්පයක්. ඉතින් මම මේ කරුණු ටික කිව්වේ මට ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය වැඩි කරගන්න කිව්වේ මගේ තාත්තා. ඉතින් මම ඒක රටේ 41 ලක්ෂයක් නිදහස් අධ්‍යාපනයේ පාසල් දූ දරුවන්ට මගේ තාත්තා මට කියපු දේ තුලින් මම යම් ප්‍රගතියක් ලැබුවා නම් ඒ මම ලැබපු ප්‍රගතිය 41 ලක්ෂයට ලබා දෙන එක හොඳ නැද්ද? එහෙම නොදී ඒ ප්‍රතිලාභය මගේ දරුවට පමණක් සීමා කරලා මේ අනිත් අයගේ දරුවන්ට අපි අදහස් කියන්නත් හොඳ නැහැ කොහොමද අධ්‍යාපනය ඉහළට යන්නේ? මොකද අපේ දරුවා අභිබවායයි ඒ කුහකත්වයේ මත මේ සමාජයේ හැසිරීම රටාව නිර්මාණය විය යුතුද? පොඩ්ඩක් හිතලා බලන්න. අපි දැන් අවුරුදු 7ක් තුල 5 වතාවක් බැට කාලා තියෙනවා. පාස්කු ත්‍රස්ස ප්‍රහාරය, කොරෝනා, බංකොලොත් භාවය, දිත්වා, මැද පෙරදිග යුද්ධය. මේ ප්‍රශ්නවලදී අපේ රටට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය වෙලා තිබෙනවා. රටේ ගමන ප්‍රගතිශීලී ගමනක් කරන්න, වේගවත් ගමනක් කරන්න. ඇත්ත වශයෙන්ම ඒ මොකද අපේ රටේ සාක්ෂි කේන්ද්‍රීය ප්‍රතිපත්ති සම්පාදනය. ඒකට කියනවා evidence based policy making කියලා. මම අනිවාර්යයෙන්ම දන්නවා මේක මාධ්‍යයෙන් පස්සේ අනිද්දාට කට් කරලා පතුරු යන්න ගහයි. පතුරු යන්න ගහුවයි කියලා මම නතර වෙන්නේ නැහැ. මම කියන ප්‍රකාශය සාක්ෂි කේන්ද්‍රීය ප්‍රතිපත්ති සම්පාදනය තමයි සාර්ථකම ප්‍රතිපත්ති සම්පාදනය. evidence based policy making කියලා කියන්නේ. අපි විද්‍යාත්මක වෙන්නට ඕන. අපි data මත පදනම් වෙන්නට ඕන. ඔබ දන්නවද දැන් අස්වැසුම සහනාධාරයක් දෙනව නේද? 2022 රට බංකොලොත් වුණානේ. දැන් මේ අස්වැසුම සහනාධාරය කොටසක් දෙනවා රජයේ සල්ලි වලින්, කොටසක් දෙනවා ලෝක බැංකුවේ සල්ලි වලින්. ඒක ණයක්. හැබැයි රට බංකොලොත් වුණු දවසේ ඉඳලා මේ මොහොත වෙනකන් ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය කරලා නැහැ. ඒවේ ප්‍රතිඵල ඇවිල්ලා නැහැ. ගෘහයක ආහාර නොවන වියදම කීයද? ආහාර වියදම කීයද? ඒක නොකර අනුමාන කරමින් වෙන ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා අප්‍රේල් මාසේ එක පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්න රුපියල් 17000ක් ප්‍රමාණවත් කියලා. එහෙම කියන්න පුළුවන්ද? 17000කින් එක පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්න පුළුවන්. මේ නුවර පුළුවන් මට කියන්න. ගම්බද ප්‍රදේශවල පුළුවන්. වතු ශේෂ්ත්‍රයේ පුළුවන්. නාගරික ප්‍රදේශවල පුළුවන්. එතකොට වැරදි දත්ත මත කේන්ද්‍රීයව තමයි අස්වැසුමක් ලබා දෙන්නේ. එතකොට අස්වැසුම ලොකුවට කියනවා දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් කියලා. හැබැයි දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක වැදගත් අංගයන් 5ක් තියෙනවා. මේකේ තියෙන එකයි. මොනවද වැදගත් අංග 5? ඉතිරි කිරීම, ආයෝජනය, පාරිභෝජනය, නිෂ්පාදනය. දුප්පත්කම තුරන් කිරීම සාර්ථක වෙන්නට නම්
ඕකට අපි පස්වෙනි එකක් එකතු කරන්නට ඕන අපනයන. අස්වැසුමින් කරන්නේ පාරිභෝජනය විතරයි. ඉතිරි කිරීමක් නැහැ. ආයෝජනයක් නැහැ. නිෂ්පාදනයක් නැහැ. අපනයනයක්. හැබැයි ලොකුවට කියනවා අස්වැසුම වැඩි කරා. අස්වැසුම මෙච්චර ප්‍රමාණයකට දුන්නා. මොකක්ද තියෙන ගැරන්ටි එක ඒ දෙන ඍජු මූල්‍ය ආධාරය යන්නේ පවුලේ දියුණුව කරා පමණයි කියන්නේ. ඒක කෙරෙන්නට ඕන ඇත්ත වශයෙන්ම කතා කරනවා නම් කොටසක් වෙන් කරන්න ඕනේ පාරිභෝජනයට, කොටසක් ඉදිරි කිරීමට, ආයෝජනයට, නිෂ්පාදනයට, අපනයනයට. මේ 37 නායක මැතිතුමාටයි ලක්ෂ්මන් සේනාරත්න මැතිතුමාටයි මම හිතන්නේ මතක ඇති. ජනසවිය ක්‍රියාත්මක කරන්නේ. ඒ කොටස් තිබුණා. ඉතුරු කරන්න ඕන, ආයෝජනය කරන්න ඕන. ආහාර පාන ලබාගෙන ශක්තිමත් වෙන්නට ඕන. හැබැයි ජනසවිය දුන්නේ මාස 24යි. මාස 24ක් තුළ විශාල මුදලක් දෙනවා දුප්පත්කමින් මිදෙන්න. ඒතර Tamanට සදාකාලික දුප්පත්කමේ ප්‍රතිලාභය වෙන්නත් බෑ. අවුරුදු දෙකක් තුළ Taman දුප්පත්කමින් මිදෙන්නට ඕන. ඉතින් විශේෂයෙන්ම දීර්ඝ කතා කරන්න යන්නේ. ඉතින් මම මගේ තාත්තගෙන් ඉගෙනගත්තු පාඩමක් මම මේ කිව්වේ. ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ගැන. ඉතින් මට ඇත්තටම දුක හිතෙනවා. මේ රටේ නිදහස් අධ්‍යාපනයේ දරුවන් 41 ලක්ෂයකට. විශේෂයෙන්ම දෙමව්පියන්ට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියලා ලොකුවට අඬබෙර ගහලා මේ ආරම්භ කරපු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ ඉංග්‍රීසි ගුරුවරුන්ගේ හිඟයට කිසිම විසඳුමක් නැහැ. ඉංග්‍රීසි ගුරුවරුන්ට නිදහස් අධ්‍යාපනයේ උගන්වන්නට නිසි නියාමනයක් ස්ටෑන්ඩඩයිසේෂන් එක ඉහළ මට්ටමකට ප්‍රමිතියක් නැහැ. තොරතුරු තාක්ෂණ ගුරුවරුන් නැහැ. තොරතුරු තාක්ෂණ උගන්වන්නේ ග්‍රේඩ් 6 එකේ ඉඳලා උගන්වන්නේ මව් භාෂාවෙන් බහුතර පාසල්වල. හැබැයි ඉතින් බැනර් ගහනවා ඩිජිටල් විප්ලවයක් ඇති කරනවා කියලා. ඉතින් එක දෙයක් කියන්න කැමතියි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගෙන් ඉගෙන ගන්න පුළුවන් හොඳම පාඩම තමයි ජනතාව අන්දවන්නේ නැතුව. ජනතාව රවට්ටන්නේ නැතුව. ජනතාව මංගුලා කරන්නේ නැතුව. අනිවාර්යෙන්ම සැබෑ සේවාවක් රටට කරන්න නම් කියන දේ කරන්නත් ඕනේ, කරන දේ කියන්නත් ඕනේ. විශේෂයෙන්ම මම පුංචි කාලයක් ගන්න අපේ යෝගිතුමා සමත් වුණා මාව පැය 4ක් මේ ස්ථානයේ රඳවා ගන්න. ඒක එතුමාගේ දක්ෂතාවය. ඒ විශේෂයෙන්ම මම කියන්න කැමතියි අපේ සුජිත් නිශාන්ත යෝගිතුමා ඊටාත්ම අනගි භවනීය ආගමික සංවර්ධන ව්‍යාපෘතියක් අද මේ පුණ්‍ය භූමියේ ආරම්භ කරලා තිබෙනවා. පන්සලක් හදලා තියෙනවා. ඒ පන්සලට අවශ්‍ය සියලුම ආගමික සිද්ධාස්ථාන ගොඩනගලා තිබෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් වැය කරලා සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා, චිරස්ථිතිය උදෙසා විශිෂ්ට සේවාවක් එතුමා සිදු කරලා තිබෙනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් කෙරෙන්නට ඕන දේ එතුමා සිදු කරලා තිබෙනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශය නිර්මාණය කරන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. බුද්ධ ශාසන අරමුදල නිර්මාණය කරේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. රන්වියන ගැන පොඩි කතාවක් කියලා මගේ කතාව අවසන් කරනවා. මොකද මම ඒ සාකච්ඡාවක හිටියා. මගේ තාත්තා එතකොට අගමැති. මේ රන්වියන හදනවට යම් කොටසක් විරුද්ධ වුණා. මම කියන්නේ ඒක අසාධාරණ හේතුන් මතයි කියලා. මම එහෙම හිතන්නට යන්නේ නැහැ. නමුත් මගේ තාත්තා හිතුවා මේ අසාධාරණ හේතුන් ඉදිරිපත් කළා රන්වියන හදන එක නතර කරන්න හදනවා කියලා. ඒගොල්ලෝ ගෙනාවු තර්කය තමයි මේ පෞරාණික භාවය නැති වෙනවා මෙහෙම රන්වියනක් හැදුවොත්. අවසානයේ මොකක්ද උනේ? මට හොඳටම මතකයි. මං ඉස්සරහම මගේ තාත්තා කියනවා මට මේ අගමැතිකමෙන් වැඩක් නැහැ. එක්කෝ රන්වියන හදන්න මට ඒ අවස්ථාව ලබා දෙන්නට ඕනේ. එහෙම නැත්නම් මං අගමැතිකමෙන් අයින් වෙනවා.
ඒ මොකද එතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන ජගත් නිවාස වසර යෝජනාව. ඒ යෝජනාව ඉදිරිපත් කරනකොට එතුමා වුණු බාරයක් තමයි මේ රන්වියන සකස් කිරීමේ ඉදිකිරීමේ බාරය.